අයබුව ජපානය හිරෝෂිමා නාගසාකි බෝම්බෙන් පස්සේ කොහොමද නැගිට්ටේ? ජපානය නැගිට්ට වගේ ලංකාවේ මුණපාල තියෙන ගංගොත්‍ර ආපදා තත්ත්වයෙන් පස්සේ ලංකාවට පුළුවන් නම් ජපානය වගේ නැගිටින්න ඒක මොන වගේ දෙයක් වේද? ඇත්තටම ජපානය කොහොමද මේ වගේ තැනකටපත් උනේ? අපි පොඩ්ඩක් අද ඒක ගැන කතා කරමු. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හේතු උනේ Facebook එකේ දාගපු පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ තිබුණා අපි හිරෝෂිමා නාගසාකි වලට බෝම්බි වැටුණාට පස්සේ ජපානයේ නැගිට්ටා වගේ අපි ලංකාව විදියට නැගිටිමු කියලා. ඇත්තටම මේක හොඳ පණිවිඩයක්. ඇත්තටම මේක හොඳ අදිෂ්ඨානයක්. හැබැයි අපි අධ්‍යයනය කරන්න ඕන ජපානයේ මොන විදිහටද නැගිට්ටේ කියන එක ගැන. අපි දන්නවා ජපානය කියන්නේ දූපත් රාජ්‍යයක්. මේ දූපත මේ විදිහට කොහොමද දියුණු වුනේ කියන එක ගැන කතා කරනකොට අපිට යන්න වෙනවා ජපානයේ ඉතිහාසය ගැන චුට්ටක් අධ්‍යයනය කරන්න. දැනට අවුරුදු 16000කට විතර කලින් ඒ කියන්නේ මම මේ දල වශයෙන් කතා කරන්නේ අයිස් යුගයේ අවසාන අදියර වෙනකොට ජපානයේ තිබ්බ ගොඩබිමත් එක්ක සම්බන්ධ වෙයි. එතකොට ගොඩබිමේ ඉඳන් පුද්ගලයන්ට ජපානයට එන්න පුළුවන්, ජපානයේ ඉඳන් යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒ අයිස් යුගය ඉවරුණාට පස්සේ ජපානයේ ප්‍රධාන ගොඩබිමෙන් වෙන් වෙනවා. ප්‍රධාන ගොඩබිමෙන් වෙන් වුණාට පස්සේ ජපානය තුල වෙනමම ජන කොට්ටාශයක් ඉතුරු වෙනවා. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ජපානයේ කියන භූමි කොටසේ ඒගොල්ලන්ට අලුත් ජීවිතයක් පටන් ගන්න. මේගොල්ලෝ තීරණය කරා මේ භූමි කොටසේ තියෙන ආහාර ද්‍රව්‍ය වලින් ජීවිතේ කරගෙන යන්න. එතකොට මේගොල්ලන්ට හොඳ සරු පසක් හම්බුණා. එතකොට මේගොල්ලන්ට ඒ කැලෑවල තිබිච්ච ආහාර ද්‍රව්‍ය එකතු කරගන්න පුළුවන් වුණා. එතකොට බීච් එකේ සහ මුහුද ආශ්‍රිතව ආහාර ද්‍රව්‍ය තිබ්බා. එළදොලල් වල මාළු හිටියා. එතකොට ඒගොල්ලෝ ලොකුවට වගා කරන්න ඕනුනේ නැහැ. නමුත් පසු කාලිනව විශේෂයෙන්ම ඔය කොරියන් කොටසේ කොරියන් අර්ධද්වීප ප්‍රදේශයේ ඉඳන් පිරිසක් එනවා ජපානයට. ඒතර ඒගොල්ලෝ එන්නේ ගොවිතැන් සහ යකඩ උපකරණ අරගෙන. ඒතකොට ජපාන් ජාතිකයන්ට තියෙනවා අලුත් දෙයක්. ඒතකොට ඒගොල්ලෝ ඒකට ඇඩැප්ට් වෙනවා. ඒගොල්ලෝ අලුතෙන් ඊට පස්සේ යකඩ ඒගොල්ලෝගේ ජන ජීවිතයට උදව් කරගන්නවා. ඊට පස්සේ ගොවිතැන ඒගොල්ලෝ වර්ධනය කරනවා. අන්න ඒ වගේ දේවල් වලින් ඒ අවස්ථානුකූලව ජපාන් ජාතිකයෝ ඒ ක්‍රමයට අනුකූල ජපානය අඳුරගන්නවා ඒ කලාපේ ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තියෙනවා කියලා චීනය ආශ්‍රිතව. ඊට පස්සේ ජපාන් ජාතිකයෝ චීනයට ගිහිල්ලා චීනයේ තියෙන දේවල් ඉගෙනගෙන ආපහු ජපානට එනවා. මේකත් එක්ක නීතිය, ඊට පස්සේ ගෘහ නිර්මාණ ශිල්පය, ඊට පස්සේ ලේඛන කලාව, තව ආගමික සංකල්ප වගේ දේවල් ජපානයට එනවා. හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි ජපානය චීනය කොපි කරන්නේ නැහැ. ජපානයේ විසින් චීනයේ තියෙන හොඳ ලක්ෂණ අරගෙන ජපානයට අනුරූපිත වෙච්ච වෙනමම කල්චර් එකක් ඒගොල්ලෝ නිර්මාණය කරගන්නවා. ඇත්තටම දෙයක් කොපි කරනවට වඩා ඒකෙන් ඉන්ස්පයර් වෙලා ඒකෙන් හොඳ ලක්ෂණ ටික අරගෙන අලුත් දෙයක් නිර්මාණය කරගන්න එක මාර වටිනවා. මුල් කාලේදී ජපානයේ හිටියේ ගෝත්‍ර කණ්ඩායම් කීපයක්. එතකොට ඒ ගෝත්‍ර සහ කණ්ඩායම් අතර ගැටුම් ඇති වුණාට පස්සේ පසු කාලිනව මේගොල්ලෝ එකතු වෙලා එක ජන රජයක් නිර්මාණය කරගන්නවා. ඒක අධිරාජ්‍යයක් විසින් පාලනය කරනවා. එතකොට මේ අධිරාජ්‍ය විසින් පාලනය කරනවා. මම කලින් කිව්වා වගේ චීනෙන් අරන් ආව සමහර සංස්කෘතික ලක්ෂණ එකතු කරලා ජපාන අනන්‍යතාව නිර්මාණය කරගන්නවා. ජපාන් වෙනම ලේඛන කලාවක්, ඊට පස්සේ කවි සහ නවකතා කලාවක්, ඊට පස්සේ රංගන සහ නාට්‍ය වගේ නව නිර්මාණ නව ශිල්පීය ක්‍රම ජපානය තුළ ඇති වෙනවා. ඒ වගේ සංස්කෘතික ප්‍රබෝධයක් ජපානය තුළ ඇති වෙනවා. මේ කාලේ වෙනකොට සාමාන්‍ය ක්‍රිස්තු වර්ෂ 6 සහ 7 8 10 වගේ ශතවර්ෂ වලට එනකොට මේ කාලෙදී අධිරාජ්‍ය කියන කෙනා ජනතාවට ඉතාමත් සමීප කෙනෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඒතකොට ආරක්ෂාව බාර වෙන්නේ සමුරායිවරු. මේකේ තේරුම් ගන්න ඕනේ දේ තමයි ජපාන් සමාජ ක්‍රමය කියන එක ක්‍රමිකව වෙනස් වෙනවා. එක් එක් කාලවලදී වෙනස් වෙනවා. දැන් මම මේ කියන කාලේ වෙනකොට අධිරාජ්‍ය වඩාත් ජනතාවට සමීප වෙන්න පාලනයක් අරගෙන යනවා. ආරක්ෂාව වගේ දේවල් බාරව ඉන්නේ සමුරායි කියන කට්ටිය. මේ කාලේ වෙනකොට ජපානය තුල කුල ක්‍රමයක් ඇති වෙමින් පැවතුනේ. එතකොට සමුරායිවරු කියන්නේ අවිගත් ඒගොල්ලන්ට තමයි සමාජ බලය තියෙන්නේ. ඒගොල්ලෝ තමයි සටන් වලට යන්නේ. ඒගොල්ලෝ තමයි සමහර ප්‍රදේශ පාලනය කරන්නේ. අර ඒ වගේ දේවල් වලින් වෙනස් වෙලා තමයි මේ ජපාන සමාජයේ තිබ්බේ. හැබැයි වැදගත්ම දේ තමයි ජපානය තුළ පිළිගැනීමක් තිබ්බා මේ සමුරායිවරු කියන කට්ටිය කඩු දරාගෙන හිටියට ඒගොල්ලන්ට යම්කිසි උගත්කමක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ ගොඩක් සමුරායිවරු කියන අය උගත්. ඒගොල්ලන්ට ලියන්න කියන්න පුළුවන්. ඒගොල්ලෝ සමහර කවි කතා ලියපු අය. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරා කඩුව සහ කවිය කියන දෙක සමුරායිවරයෙකු සතුව තියෙන්න ඕනේ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ සමුරායිවරු කියන අයට බලය ලැබෙනවා නම් ඒගොල්ලන්ට බුද්ධිය කියන එක තියෙන්න ඕනේ කියන එක ජපාන් ජනතාව විශ්වාස කරා කියන එක.
මේ කාලෙදී පහළ වෙනවා ටොකුගාව කියලා අධිරාජ්‍යයක්. මේ ටොකුගාව සමයේදී අපිට අඳුර ගන්න පුළුවන් මේගොල්ලෝ සංවෘත ආර්ථිකයකට හිමීට පරිවර්තනය වීමේ සමහර ලක්ෂණ මතුවෙනවා කියලා. එතකොට මේගොල්ලෝ තීරණය කරනවා ජපානට වෙනත් කට්ටියට එන්න දෙන්නේ නැහැ. ජපානය ඇතුළෙම මේගොල්ලෝ වෙනම සංස්කෘතියක් ඩිවලොප් කරනවා. වෙළඳ කටයුතු ජපානය ඇතුළේ සිද්ධ වෙන්නේ. ඒතර ජපානයේ එළියට යන්නෙත් නැහැ මිනිස්සු. ජපානය ඇතුළට පිටින් එන්නෙත් නැහැ. නමුත් මේ කාලය තුලදී සමහර වෙළඳ නැව්වලට විශේෂයෙන්ම ලන්දේසි වගේ නැව්වලට සහ වෙනත් සමහර තෝරගත් රටවල් වල අයට දූත කටයුතු සඳහා ජපානය තුළට ඇතුල් වෙන්නත් වෙළඳ කටයුතු කරන්නත් හැකියාව ලබා දීලා තිබුණේ ජපාන් පාලනය විසින්. මේක වෙනස් වෙනවා. මැතිව් පෙරී කියලා එක්කෙනෙක් එනවා නැව් 4කින් ජපානයට ඇවිල්ලා ජපානයට කියනවා ඕගොල්ලෝ අපිට නැව් සහ වෙළඳ කටයුතු කරන්න, ඕගොල්ලෝ වරායවල් විවෘත කරන්න, ඒගොල්ලෝ වගේම ඕගොල්ලෝගේ වෙළඳපළ ඕපන් කරන්න බටහිර රාජ්‍යයන් වලට කියලා. නමුත් ජපානය මුලින් කැමති වෙන්නේ නැහැ මේකට. නමුත් ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේගොල්ලොත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝගේ නැව් ඉතාමත් දැවැන්තයි. ඒගොල්ලොන්ට කලතුවක්කු තියෙනවා. ජපානයේ ඉන්නේ සමුරායිවරු කඩු තියාගෙන. එතකොට කඩුත් එක්ක අර නැව්වල තියෙන තුවක්කු සහ ඒ අවිබලයත් එක්ක සටන් කරන්න බෑ කියන එක ජපානය තේරුම් ගන්නවා. හැම වෙලේම තේරුම් ගන්න ඕන දේ තමයි ජපානය තියෙන සිටුවේෂන් එක තේරුම් ගන්නවා. තියෙන සිටුවේෂන් එක තේරුම් අරගෙන Tamanට වාසිදායක සහ අවාසිදායක වෙන දේ හරියට අවබෝධ කරගෙන ඒකට දෙන්න ඕන විකල්පය විසඳුම ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕන මොන වගේද කියන එක ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි ඒගොල්ලෝ ඇක්ෂන් එකක් ගන්නෙ. මේ වෙලාවේදී ජපානය සටන් කරන්න ගත්තා නම් අනිවාර්යෙන් යටත් වෙන්න සිද්ධ වෙනවා. යටත් වුණා නම් ඒගොල්ලන්ට ඕන විදිහට තමයි වැඩ ටික සියල්ල සිද්ධ වෙන්නේ. ඒක නිසා ජපානය උපක්‍රමශීලීව තීරණය කරනවා මේගොල්ලන්ට වෙළඳපළ කටයුතු කරගෙන යන්න ඕන කටයුතු ජපානය තුල සකස් කරන්න ඕනි කියලා. හැබැයි මේකෙන් විශාල හානියක් ජපන් සංස්කෘතියට සහ ජපානයේ ඒ වෙනකොට තිබ්බ සමාජ ක්‍රමයට සිද්ධ වෙනවා. මොකද එක එක රටවල් වලින් ඉඳන් වෙළෙන් දෙනවා ජපානට. එක එක ජාතීන් ජපානට එනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අසාධාරණ වෙළඳ ප්‍රතිපත්ති වලින් වෙළඳාම් කටයුතු කරන්න ගන්නවා. මේකෙන් ජපාන ජනතාවට සහ ජපානයේ ඉඳපු පැරණි වෙළෙන්දාන්ට හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ වෙළඳ කටයුතු වලට බාධා සිද්ධ වෙනවා. මෙන්න මේ අතරේ තමයි මේජිවරුන්ට ජපානයේ බලය හුවමාරු වෙන්නේ. මම කලිනුත් කිව්වා ජපානයේ හැමදාම ඒ තියෙන සිටුේෂන් එක අවබෝධ කරගන්න. මේ මේජිවරු මේ තියෙන සිටුේෂන් එක අවබෝධ කරගත්තා. මේගොල්ලෝ තේරුම් ගත්තා මේගොල්ලන්ට සටන් කරන්න බෑ මේ ඉන්න ඇත්ත එක්ක. ඒ නිසා මේගොල්ලෝ ක්‍රමිකව මේගොල්ලෝගේ ජපාන සංස්කෘතිය, මේගොල්ලෝගේ ජපාන සමාජය පරිවර්තනය කරන්න ඕනේ කියලා ඊටම දියුණු අවධියකට. එහෙම නැතුව මේගොල්ලන්ට මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ කියන එක ජපාන් පාලකයෝ තේරුම් ගත්තා. මේ වෙනකොට ජපානයට වෙළෙන්දු ඇවිල්ලා අසාධාරණ විදිහට වෙළඳාම් කරමින් හිටියේ. ඒ වගේම සමුරායිවරු කන්ට්‍රෝල් නැතුව පිස්සු නටන්න ගත්ත කාලයක් මේක. ඒ වගේම ආර්ථික වශයෙන් ජපානයේ යම්කිසි පරිහානිත තත්වයකට පත් වෙලා තිබුණේ. ඒ වගේම මේගොල්ලෝ අවබෝධ කරගත්තා. මම කියන්නේ මේ මේජි පාලකයෝ අවබෝධ කරගත්තා. ඒගොල්ලෝ තාක්ෂණික වශයෙන් උත් පරිහානිත තත්වයක තමයි තියෙන්නේ අනෙකුත් ජාතීන්ට සාපේක්ෂව කියලා. ඉතින් මේ කියන මූලික ගැටලු හතර සහ ඒ ආශ්‍රිත ඇති වෙච්ච අනෙකුත් උප ගැටලු මේගොල්ලෝ විසඳන්න මේජි ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරා මේ ජපාන සමාජයට. මුලින්ම මේගොල්ලෝ කරේ කුල ක්‍රමය අහෝසි කරා. කුල ක්‍රමය අහෝසි කරලා ජපාන ජනතාව සියල්ලම සමාන කරා. මේ කාලේ වල ප්‍රධාන කුල හතරක් තිබුණා කියලා තමයි කියන්නේ. නමුත් මේ කුල හතරම අහෝසි කරලා සමුරායි ඇතුළු අනෙකුත් කුලයන් සියල්ලම අහෝසි කරලා සියලු දෙනාම සමාන කරා. සියලු දෙනාම සමාන කරලා ජපාන ජාතියක් විදිහට වර්ධනීය වෙන අවස්ථාවක් දක්වා ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන්න පටන් ගත්තා. මේ පාලකයෝ තේරුම් ගත්තා තවදුරටත් කඩුදුණු ඊතල වලින් සටන් කරන්න බෑ කියලා. මේගොල්ලෝ ඒ නිසා හමුදාව නවීකරණය කරා. හමුදාව පුරුදු පුහුණු කරා. ඒකට බටහිර රටවල් වලින් අභිආයුධ අරගෙන ආවා. අභිආයුධ අරගෙන ඇවිල්ලා මේගොල්ලෝ ඒ හමුදාව නවීකරණය කරා. ඒ විතරක් නෙමෙයි. මේගොල්ලෝ තේරුම් ගත්තා බටහිර රටවල් මේගොල්ලන්ට තර්ජනය කරන්න වෙන ගානට. ඇත්තට මේ කාලේ වෙනකොට යම්කිසි ලෙවල් එකකට ජපානට යම්කිසි තර්ජන එල්ල වෙමින් තිබුණේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය නෞකා, ඊට පස්සේ රුසියන් හමුදාව විසින් ඇවිල්ලා, ඊට පස්සේ චීනය සහ අනෙකුත් රාජ්‍යයන් ජපානය වෙත ඇවිල්ලා විවිධ බලපෑම් කරමින් තිබ්බ කාලය. ඒතකොට ජපානය තේරුම් ගන්නවා මේගොල්ලන්ට තියෙන ලොකුම සම්පත තමයි මේගොල්ලන්ගේ තාක්ෂණය. ඒ නිසා අපි මේ තාක්ෂණය ඉගෙන ගන්න ඕනේ කියලා. කලිනුත් මේගොල්ලෝ මේ වගේම කරා. චීනයට දූත පිරිසවල චීනයේ තිබ්බ දැනුම් අරගෙන ඇවිල්ලා ජපානය ඇතුළතදී වෙනමම ඒගොල්ලෝ සංස්කෘතික කලාපයක් නිර්මාණය කරගත්ත කියලා මම කලින් කිව්වා.
ඒ වගේම මේ අවස්ථාවේදී මේගොල්ලෝ තේරුම් ගන්නවා ලෝකයේ මේ වෙනකොට දියුණු වෙච්ච රාජ්‍යයන් දියුණු වෙලා තියෙන්නේ බටහිර දැනුම සහ තාක්ෂණයේ දියුණුව නිසා කියලා. ඒතකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ තාක්ෂණය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ කියලා. ඒගොල්ලෝ මුලින්ම කරන්නේ බටහිර රටවල් වල ඉන්න දියුණු උගතුන් ඒගොල්ලෝගේ රටට අරගෙන ආවිල්ලා ඒගොල්ලෝගේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා. ඒ අධ්‍යාපනය සකස් කරනවා ජපාන දැනුම ජපන් සංස්කෘතියට සහ ජපන් ජනතාවට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදිහට. ඒ විතරක් නෙමෙයි. ජපානයේ ඉන්න උගත් ජනතාව, උගත් ළමයි ඒ රටවල් වලට යවලා විශේෂයෙන්ම යුරෝපාකරයේ රටවල් වලට යවලා ඒ රටවල් වල තියෙන දැනුම හොඳට ඉගෙනගෙන ජපානයට ආපහු අරගෙන ඇවිල්ලා ජපානය ඇතුලේ නව දියුණුවක් ඇති කරන්න උත්සාහ කරපු ගතියක් අපිට මේ ප්‍රතිසංස්කරණ ටික අපිට නිරීක්ෂණය කරනකොට අඳුන ගන්න පුළුවන්. මේ කාලානුරූපීව සිද්ධ වෙන වෙනස් වීම හඳුනාගෙන ඒකට ඉතාමත් හොඳින් අනුවර්තනය වීමට ජපාන් ජාතිකයන් සහ ජපාන් රටක් විදිහට ජපානයේ දක්වන හැකියාව තමා ජපානයේ දියුණුව විදිහට මම හිතන්නේ. මේජි සමයට කලින් සමුරායිවරුන්ට සහ සල්ලි තියෙන අයගේ ළමයින්ට තමයි ඉගෙන ගන්න වැඩි අවස්ථාවක් තිබුණේ. ඒක නැති කරලා ජපන් ළමයින්ට අධ්‍යාපනය කියන එක අනිවාර්ය කරා මේ මේජි ප්‍රතිසංස්කරණ වලින් පස්සේ. සමහර ප්‍රතිසංස්කරණ අරගෙන එනකොට ජපන් ජනතාවගෙන්ම සමහර ප්‍රතිවිරෝධතා ඇති වෙච්ච අවස්ථා දකින්න ලැබිලා තියෙනවා. නමුත් මේ මේජි ප්‍රතිසංස්කරණ අරගෙන එනකොට ඒගොල්ලෝ ජපන් ජනතාවගේ ලොකු කැමැත්තක් සහ ඒගොල්ලන්ගේ අභිලාෂය ගැන ලොකු සැලකිල්ලක් දක්වලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ සමහර පාර්ශව අකමැති වුණත් හොඳ දේ බලෙන් හරි ක්‍රියාත්මක කරන එක. එතන යම්කිසි අධිකාරිමය ස්වරූපයක් තිබුණා කියලා හිතන්න පුළුවන්. ඒක නිකන් හරියට පරණ බිල්ඩින් එකක් කඩලා අලුත් බිල්ඩින් එකක් එතන හදනකොට ඇතිවන ප්‍රතිවිරෝධතාවය නොසලකා වඩා නවීකරණය වෙච්ච නවීන බිල්ඩින් එකක් නවීන ගොඩනැගිල්ලක් එතන නිර්මාණය කරනවා වගේ වැඩක් කියලා මට හිතෙනවා. මේ කාල සීමාව ගත්තාම 1853 තමයි අර මම කියපු නැව් හතර ආවේ. හැබැයි 1896 වෙනකොට ජපානයේ ඉතාමත් ඉහළ දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ පොඩි කාලයක් තුලදී. 1896 දී ජපානයේ චීනය යම් ප්‍රදේශයක් ආක්‍රමණය කරනවා. ඒ විතරක් නෙමෙයි 1905 වගේ වෙනකොට රුසියානු නැව් සමූහයකට ජපානය ගිහින් පහර දෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට මම කිව්වා කලින් අර 1850 ගණන් වෙනකොට ජපානයට විවිධ රටවල් වලින් පීඩනයක් ප්‍රශයයක් එල්ල වෙමින් තිබුණේ. එතකොට එංගලන්තයේ සමහර පීඩනයන් තිබුණා, රුසියාවේ සමහර පීඩන තිබුණා. එතකොට යවද චීනෙන් සමහර පීඩන තිබුණා. හැබැයි 1905 වෙනකොට රුසියානු නැව් සමූහයකට පහර දෙනවා. 1896 වගේ වෙනකොට චීනය යම්කිසි කොටසක් ආක්‍රමණය කරනවා. මේ රුසියාවට පහර දීම යුරෝපයේ තැතිගත් අවස්ථාවක් වෙනවා. මොකද ජපානයේ තමා පළවෙනි ආසියාතික රට යුරෝපා රටකට නාවික වශයෙන් පහර දීපු සහ පහර දීලා යුදමය වශයෙන් පරාජයට පත් කරපු රට. එතකොට මේක යුරෝපයට නිකන් ලොකු ෂොක් එකක් වෙනවා මේ ජපානයේ නැගිටින්. ජපානය එතනින් නවතින්නේ නැහැ. 1910 වගේ වෙනකොට කොරියාව සහ තායිවානයේ මේගොල්ලෝගේ කොලනීස් හදා ගන්නවා. මේගොල්ලෝගේ යටත් විජිත පිහිටව ගන්න. මෙන්න මේ කියන ප්‍රධාන සිදුවීම් තුනෙන් අපිට අඳුන ගන්න පුළුවන් ජපානය කියන රට ඉතාමත් කෙටි කාලයකින් දියුණුවටපත් වෙලා ඒගොල්ලෝ යුදමය වශයෙන් පවා ශක්තිමත් වෙලා තිබුණා කියලා. ඇත්තටම 1910 වගේ වෙන කාලේ වෙනකොට ජපානයට ඕන වෙලා තිබුණේ අර 1853 දී තමන්ව යටත් කරගන්න ආව ජාතිකයන්ගේ නාවික හැකියාව අභිබවා යන ඒගොල්ලන්ට මූණ දෙන්න පුළුවන් ප්‍රමාණය නාවික ශක්තියක් වර්ධනය කරගන්න එක. ඇත්තටම මේක රිටර්න් එකක් දුන්නා වගේ වැඩක් කියලා මට හිතෙනවා. මේකදී අපිට තේරුම් ගන්න ඕන පුළුවන් දේ තමයි හැබැයි මේ සිදුවීම් මාලාවම ජපානයට පාරාවලල්ලක් වෙලා එනවා. මොකද 1930 ගණන් වෙනකොට ජපානයේ හමුදාමය බලය යම්කිසි ප්‍රමාණයක ඉහළ යනවා. මම කලින් කිව්වා මුලින් අධිරාජ්‍යය හිටියේ ජනතාවත් එක්ක ඉතාමත් හොඳින්. ඉතාමත් ජනතාවට සමීප විදිහට තමයි අධිරාජ්‍යය හිටියේ. නමුත් මේ කාලෙ වෙනකොට හමුදාමය බලය හමුදාවේ තියෙන බලය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන 1920 1930 වගේ වෙන කාලෙ වෙනකොට ඔන්න ඔය කාලේ තමයි ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. ලෝක යුද්ධය ආරම්භ වෙනකොට ජපානය ජර්මනි සහ ඉතාලිය කියන කණ්ඩායමට එකතු වෙනවා. එකතු වෙලා ලෝක යුද්ධයට සම්බන්ධ වෙනවා. මේ ආරම්භ වෙච්ච ලෝක යුද්ධය අවසාන වෙන්නේ 1945 දී ජපානයට එල්ල කරපු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජපානය යටත් වෙනවා. ජපානය යටත් වුණාට පස්සේ තමයි නිල වශයෙන් ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය අවසාන වෙන්නේ. මම දෙවන ලෝක යුද්ධය ගැන ලොකුවට කතා කරේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය යලි නැගිට්ටේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන නිසා මම ලෝක යුද්ධය ගැන ලොකුවට
කතා කරේ නෑ. දෙවන ලෝක යුද්ධ කාලෙදී ජපානයේ ටෝකියෝ කියලා කියන්නේ විශාල බිල්ඩින් තිබ්බ තැනක් නෙමේ. එකලන් ගෙවල් තිබ්බ ප්‍රදේශයක් කියලා තමයි කියන්නේ. එතකොට එක පැත්තකට බෝම්බයක් දාපුවම ඒ පැත්තේම තියෙන ගෙවල් ටික ගිනි ගන්නවලු. මේ ලෝක යුද්ධ ඉවර වෙනකොට සාමාන්‍යයෙන් එක රැයකට දහස් ගණන් වලින් සමහර රැය කිවර වෙනකොට රැලි වෙනකොට ලක්ෂයක් විතර මිනිස්සු මැරෙන තත්ත්වයට අවසාන හරිය ගියා කියලා තමයි කියන්නේ. කොහොමත් මිලියන් ගණන් වලින් ජපාන් ජනතාව මිය ගියා කියලා තමයි කියන්නේ. මේකේ බරපතලම ප්‍රශ්නේ තමයි කර්මාන්ත ශාලා සහ කාර්මික සම්බන්ධ නිෂ්පාදනය කරන දේවල් 10න් එකට වගේ අඩු වුණා කියලා තමයි කියන්නේ. කර්මාන්ත ශාලා විනාශ වීමත් එක්කම ජපානය ඇතුළතදී නිෂ්පාදන සිද්ධ වීම අඩු වෙලා තියෙනවා. ජපානය ඇතුළේ නිෂ්පාදන අඩු වෙනවා. ඒ වගේම එතන කර්මාන්ත ශාලා විනාශ වීම නිසා විරකියාව ඇති වෙනවා. විරකියාව එක්ක සහ ජනතාවගේ මිය යාමත් එක්ක ජපාන් ආර්ථිකයේ ජපාන් සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම විකාරයක් බවට පත් වෙනවා. බරපතලම වැඩේ තමයි මේ වෙනකොට කෘෂි කර්මාන්තයත් යම් ප්‍රමාණයකට විනාශ වෙලා තියෙන්නේ. ඒතකොට ආහාර හිඟයකුත් ඇති වෙනවා. මේ කාලේ වෙනකොට ජපන් ජනතාවගේ දරිද්‍රතාවයේ ජපන් ජනතාවගේ විරකියාව වගේ දේවල් එක්ක ජපාන් ආර්ථිකයත් ඉතා විශාල බලපෑමකට ලක් වෙනවා. උද්දමනය පවා ඉහළ යනවා. උද්දමන ඉහළ යාම සහ අනෙකුත් කාරණා හේතු සාධක නිසා මේගොල්ලෝ බලශක්ති අර්බුදයකටත් මුහුණ පානවා. බලශක්ති අර්බුදය නිසා කර්මාන්ත ශාලාවලට ආයෙත් බලපානවා. ඉතින් ඔන්න ඔය වගේ කරුණු කාරණා නිසා මේ ජපාන් ආර්ථිකය සහ ජපාන් සමාජ ක්‍රමය කියන එක දැඩි පහළ වැටීමකට පත් වෙලා තියෙනවා. මෙන්න මේ ටික තමයි අපිට වැදගත්ම. ජපානයේ මේ වෙලාවේදී මුණ පාලා තියෙන ප්‍රශ්න ටිකම මේ ස්වභාවික ආපදාවෙන් පස්සේ ලංකාවේ අපිටත් මුණ පාන්න සිද්ධ වුණා. මිනිස් ජීවිත නැති වුණා. විශාල වශයෙන් දේපල හානි සිද්ධ වුණා. කර්මාන්ත ශාලා විනාශ වුණා. ඒ වගේම සමහර ආර්ථික කරුණු කාරණා සම්බන්ධව යම් පසුබෑමකට ලක් වුණා. ඒක නිසා අපි ඊටම සැලකිලිමත් වෙන්න ඕන. ආර්ථික වශයෙන් අපේ රට මොන වගේ අර්බුදකාරී තත්ත්වයට මොන වගේ බාධාවලට මොන වගේ ඊටම තීරණාත්මක සංසිද්ධානවලට ඉස්සරහ කාලේදී අපිට මුණ පාන්න සිද්ධ වෙයිද කියන එක ගැන. ජපානය යටත් වුණාට පස්සේ ජපානයේ කොන්දේසි සහිත යම්කිසි පාලන ක්‍රමයක් ඇති වෙනවා. ඒක ඇමරිකාව විසින් ඍජුව අධීක්ෂණය කරනවා. විශේෂයෙන්ම හමුදා නිලධාරියෙක් වෙච්ච මැකාතරගේ අධීක්ෂණය යටතේ මේ සියල්ල සිද්ධ වෙනවා ජපාන් නායකයින්ගේ සහ ඒ අදාළ කමිටුවල අනුමැතියත් එක්ක. 1947 දී ජපානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරිම වැදගත්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී අධිරාජ්‍යයාගේ තියෙන බලය ඉවත් කරලා ඒ බලය ලබා දෙනවා කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයා ප්‍රමුඛ ඒ දේශපාලනික වශයෙන් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් පත්වෙන පාලන ක්‍රමයකට. මේක අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මුලින් මේ යුද්ධයට කලින් ජපානයේ තිබුණේ නිකන් ජාතිකවාදී වගේ අයිඩියොලොජි එකක්. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් හිටියේ ඒගොල්ලෝ අර ඒක කේන්ද්‍රීය නායකයෙක්. එතකොට ඒගොල්ලෝ තමා තීන්දුව తీරන ගන්නේ අර ඒ වගේ පොඩි ඒකාධිපති ගතියක් වගේ තිබුණා. හැබැයි මේකෙන් පස්සේ ඒ කියන්නේ ලෝක යුද්ධයට යටත් වීමත් පස්සේ මේ ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ වල 1947 පස්සේ ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ වලදී අපිට අඳුර ගන්න පුළුවන් මේකෙන් අර මිලිටරීකරණයෙන් තොර ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත පාලන ක්‍රමයක් ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් ජපන් සමාජය ඇතුළතදී ඇති වෙනවා කියලා. 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම ජපාන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම අපිට ඒකේ මූලික ලක්ෂණ ටිකක් අඳුර ගන්න පුළුවන්. ඒකේ බලතල බෙදීම තියෙනවා අපේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා බලතල තුනක් තියෙනවා. අධිකරණයේ සුප්‍රීම කෝට් එක. ඒ වගේම විධායක බලය මම කලින් කිව්වා වගේම කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයාට තියෙනවා. එතකොට ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවර තියෙනවා. එතකොට අධිරාජ්‍යයා නාමික වශයෙන් තමයි ඒකෙදී ඉන්නේ. ඇත්තටම විධායක කොටසක් විදිහට සලකන්නේ නැහැ. එයා නාමික වශයෙන් ඉන්න අධිරාජ්‍යයක් තමයි ජපානයේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේකේ මූලික අයිතිවාසිකම් වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ට සේවක අයිතිවාසිකම් වගේ දේවල් හම්බ වෙනවා. ඒතර කාන්තාවන්ට සමතැන හම්බ වෙන වගේ දේවල් සිද්ධ වෙනවා. මේකේ තියෙන අර වැදගත්ම ලක්ෂණය තියෙන 9 වෙනි වගන්තියේ ඒකෙදී හමුදාමය බලයක් තියාගන්න ජපානයට අයිතියක් නැහැ. කියන්නේ ආමි එකක් තියාගන්න ජපානයට බෑ.
මේක ජපානයේ ඉතාමත් හොඳට හැඩල් කරන එකන ජපානය ආරක්ෂාව ඇමරිකන් හමුදා විසින් තමා බලාගන්න එතකොට ජපානය කරපු වැඩේ තමා ඒගොල්ලොන් මෙච්චර කාලයක් වියදං කරපු ආරක්ෂක වෑපිරි එකන ආරක්ෂ සඳ වියදංගච මුදල් ටික ඒගොලු පරීක්ෂණ සහ කෘෂිකර්මාන්තය නිෂ්පාදනය වගේ දේවල්වට යොමු කර. ජපානය තමන් විසින් අර මම කලින්කිව්වගේ ආරක්ෂාව සඳහා වෙන් කරපු මුදල් ප්‍රමාණය තාක්ෂණය වෙත යොමු කරලා ඒ පර්යේෂණ කටයුතු ක්‍රමිකව සංවර්ධනය කරලා අලුත් නිර්මාණ අලුත් නිෂ්පාදන කරන්න ගත්තා. මෙච්චර කාලයකට ඒගොල්ලෝ නිර්මාණය කරේ හමුදාමය ද්‍රව්‍ය. එතකොට වෙපන් මාර්ග, එතකොට යුද්ධයකට අවශ්‍ය වෙනත් අවියායුධ ආම්පන්න වගේ දේවල් තමයි ඒගොල්ලෝ ගොඩක් නිෂ්පාදනය කරේ. හැබැයි මෙතනින් පස්සේ මේගොල්ලෝ කරපු වැඩේ තමයි මේගොල්ලෝ වැඩිපුර අවධානය දුන්නා සාමාන්‍ය මිනිස්සු එදිනදා පාවිච්චි කරන බඩු භාණ්ඩ නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් මේ කාලේදී ඒගොල්ලෝ වාෂ්ප එන්ජින් නිෂ්පාදනය කරන ඒවා වැඩි දියුණු කරනවා. ඒකට ජපාන අනන්‍යතාවය එකතු කරනවා. එතකොට ලෝකේ පුරා තියෙන වෙළඳපළ ඉල්ලීම් බලලා ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. ඉතාමත් ගුණාත්මක ක්වොලිටි එකෙන් වැඩි. නමුත් කෙනෙකුට මිලදී ගැනීමට හරි පහසු එකන ෆෝඩබල් විදිහට ඒගොල්ලෝ නිෂ්පාදන සිද්ධ කරනවා. එතකොට ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙනවා ජපාන් නිෂ්පාදන කියන්නේ හරිම හොඳයි. ඒවා ගොඩක් කල් තියෙනවා. හැබැයි ගාණත් අඩුයි කියලා. 1951 දී ජපානයට සම්බාධක පනවන්න වගේ යනවා. ඒ වෙලාවේ තමයි අර JR කතාවක් කරලා ජපානයට එහෙම සම්බාධක පනවන්න එපා. අපි සමාව දෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ට උඩට එන්න අත දෙන්න ඕනේ කියලා JR ජයවර්ධන විසින් කතාවක් කරා. එතකොට ඒකත් එක්ක ජපානයේ සිද්ධ වෙන්න ගියපු සම්බාධක පනවන එක ලෝකෙ අයින් කරගන්නවා. ඒක ලොකු උදව්වක් වෙනවා ජපාන ඉදිරි ගමනට. ඒක නිසා තමයි ඔය JRට ඉතාමත් හොඳට ගරු කරනවා කියලා කියන්නේ. 1954 දී ජපානය උත්සාහ කරනවා ඒගොල්ලොන්ගේ හමුදාවක් ඇති කරගන්න. නමුත් එතනදී ආයෙත් තහවුරු කරනවා 100කට වඩා වැඩිපුර වියදම් කරන්න බෑ ආරක්ෂාව සඳහා යොදු කරන වියදම් එහෙම කියලා. ඉතින් මං කලින් කිව්වා වගේම ඒගොල්ලෝ කරන්නේ ආරක්ෂාව සඳහා වෙන් කරපු මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පරීක්ෂණ සඳහා යොදවන එක. මේ වෙනකොට ජපානයේ ඇතුළත මම කියන්නේ මේ 47න් පස්සේ පොදු කාරණා ටිකක් මම මේ කතා කරන්නේ. එතකොට මේ කාලේ වෙනකොට ජපානයේ තිබුණා වෙළඳ ඒකාධිකාරයක්. ඒ කියන්නේ මම කලින් කිව්වනේ ඒගොල්ලෝ සංවෘත ක්‍රමයක් තමයි තිබුණේ. ඒතර සංවෘත ක්‍රමයෙන් පස්සේ ඒගොල්ලෝ ඒ ලක්ෂණ ටික ඒකාධිපතිවාදයකට කියන්නේ වෙළඳපළ ඒකාධිපතිත්වයකට ගිහින් තිබුණා. ඒ කියන්නේ කීප දෙනෙක් තමයි වෙළඳපළ පාලනය කරේ. ඒක සයිබත්සු කියලා හඳුන්වන්නේ ක්‍රමය. ඒ කියන්නේ අධිරාජ්‍යගේ හිතවතුන් තමයි පාලනය කරේ. කියන්නේ පාලකයාගේ හිතවතුන් තමයි වෙළඳපළ ක්‍රමය තීරණය කරේ. ඒතර බඩුව ගෙන්නන්නේ ඒගොල්ලෝ තමයි විකුණන්නේ. ඒතර ලාභ උපයන්නේ ඒගොල්ලෝ. අන්න ඒ වගේ. එතකොට ඊට අමතරව මේ ජපානයේ පුරා තිබ්බා ඉඩම් සම්බන්ධ දැඩි හිමිකාරීත්වයක් සහිත පවුල්. ඒකත් ඉතින් අධිරාජ්‍යගේ හිතවතුන් තමයි තිබ්බේ. මෙන්න මේ 47 ව්‍යවස්ථාව සහ ඒ ආශ්‍රිතව ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ වලින් ඉඩම් බලතල සහ වෙළඳ බලතල සාමාන්‍ය ජනතාව අතර බෙදලා දුන්නා. ඒ කියන්නේ වෙළඳපළ තරඟකාරීත්වය වෙනුවෙන් වෙළඳාමට එන්ට වෙන්න ඇතුල් වෙන්න තියෙන හැකියාව ඉතාමත් පුළුල් කරා. ඒ කියන්නේ වෙළඳ ඒකාධිකාරයේ බිඳ වැට්ටුවා. ඒතකොට ඕන කෙනෙකුට වෙළඳාමට එන්න පුළුවන්. ඒතර ඕන කෙනෙකුට බඩු මුට්ටු ගෙන්නන්න පුළුවන්. එතකොට හොඳ වෙළඳ තරඟකාරීත්වයත් එක්ක හොඳ මිලකට ජනතාවට බඩු මුට්ටු ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉඩම් විශාල ප්‍රමාණයක් තිබ්බ අයගෙන් ඉඩම් රජය පාරගෙන ඒක සාමාන්‍ය මිනිස්සු අතර බෙදලා දුන්නා. ඒකෙන් ගොවිතැන් කරන බිම් ප්‍රමාණය ඉතාමත් ඉහළ ගියා කියලා තමයි කියන්නේ. ලංකාවෙත් මේ ඉඩම් සම්බන්ධව යම් ප්‍රතිසංස්කරණ වෙන්න හොඳම කාලයක් මේක කියලා මට හිතෙනවා. මොකද අනාරක්ෂිත තැන්වල පදිංචිලා ඉන්න ජනතාව ආරක්ෂිත තැන්වලට අරන් යන එක සංවිධානාත්මක නගර නිර්මාණය කරලා ඒ නගරවලට අනාරක්ෂිත ස්ථානවල පදිංචිලා ඉන්න ජනතාව පදිංචි කරන එක, ඒ ආශ්‍රිතව කර්මාන්තශාලා නිර්මාණය කරන එක, ඒ කර්මාන්තශාලාවල රැකියාව සඳහා අර මම කියපු අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වන අය අරන් වෙලා පදිංචි කරලා ඒගොල්ලන්ගේ හොඳ ජීවන තත්ත්වයක් ඇති කරන එක වගේ දේවල් මේ වෙලාවේදී තාමත් පහසුවෙන් රජයට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා උතුරු නමැති ස්වර්ණමය ත්‍රිකෝණය කියලා. උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ඉතාමත් හොඳ සංවර්ධන කටයුතු කරන්න පුළුවන් ප්‍රදේශයක් ලංකාවේ භූ විෂමතාවයත් එක්ක. විශේෂයෙන්ම ඉදිරි අවුරුදු 20-30 කාලය වෙනකොට ඔය මැලේසියාව ආශ්‍රිතව මැලේසියාව ඉන්දුනීසියාව සහ ඒ ආශ්‍රිත කොටස ඒ කියන්නේ ආසියාවේ ගිනි කොන දිග ප්‍රදේශය වෙන්න ඔය චීන ජපානය ආශ්‍රිත වෙන්න ඉතාමත් හොඳ ආර්ථික දියුණුවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි අවුරුදු 10 20 30 වගේ කාලය අතරතුරදී.
ඔන්න ඒ කාලේ වෙනකොට ඔය මම කියන ප්‍රදේශයේ ජාපනය සහ අනුරාධපුර අතර තියෙන ප්‍රදේශය දියුණු කරනවා නම් ඒ ආශ්‍රිත කර්මාන්තශාලා නිර්මාණය කරනවා නම් විශේෂම ත්‍රිකුණාමාල වරාය යාපනය සහ මන්නාරම කියන වරායවන් තුන කේන්ද්‍රගත කරගෙන අපිට ඉතාමත් හොඳ ආයෝජන කලාපයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේකට ඇත්තම හොඳ කාලයක් කියලා මට හිතෙනවා. ඒ වගේම නගරාශ්‍රිත තියෙන අනවසර ඉදිකිරීම ඉවත් කරලා එතකොට නගර ඉතාමත් සංවර්ධිත නගර බවට පත් කරලා ඒ වගේ වෙළඳ ඒකාධිකාරියත් බිඳ වැටුණ සමාජයක් ඇතුළතදී වෙළඳාමත් නගර ඇතුළතදී ඉතාමත් හොඳ ඕපන් විදිහට දෙයක් විවෘත විදිහට කරන්න පුළුවන් සිටුේෂන් එකක් අපි නිර්මාණය කරන්න මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඇත්තම ජපානය ගැන කතා කරනකොට ජපානයේත් සිද්ධ වුණේ මේ වෙළඳපොළ ඒකාධිකාරයේ බිඳ වැටුණට පස්සේ ජපානය ඇතුළතදී ඉතාමත් විශාල ප්‍රමාණයේ මහා පරිමාණ නිෂ්පාදන සිද්ධ වෙන්න ගත්තා. ජපානයේ මේ වෙලාවේදී ඉතාමත් හොඳ අවධානයකින් කටයුතු කරේ ඒගොල්ලෝ ගාව නැති අමුද්‍රව්‍ය ඒගොල්ලෝ වෙන රටවල් වලින් අරගෙන ඇවිල්ලා ඒක නිෂ්පාදන භාණ්ඩයක් බවට පත් කරලා වෙන රටවල් වලට විකුණලා ඒකෙන් ලාභයක් ලබා ගන්න. ඒක නිකන් උදාහරණයක් කිව්වොත් එමේ ඒගොල්ලෝ ලක්ෂයකට යකඩ අරන් ඇවිල්ලා ලක්ෂ 10ක වාහනයක් හදලා ඒ වාහනේ එළියට විකුණනවා. එතකොට ඒගොල්ලන්ට ලක්ෂ 9ක ලාභයක් තියෙනවා. අන්න ඒ විදිහට එකතු වෙන සල්ලි වලින් ඒගොල්ලෝ නැවත නැවත ඒව ආයෝජනය කරා ඒ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. දැන් මේ වෙනකොට ජපානයේ වෙළඳ ඒකාධිකාරයේ බිඳ වැටිලා එතකොට ඉඩම් වල අයිතිය ජනතාවට ලැබිලා එතකොට ඉතාමත් හොඳ ශ්‍රම බලකායක් ජපානය තුල ඇති වෙලා දැන් මේ වෙනකොට හොඳට ජපානයේ වැඩ කරගෙන ෆන්ක්ෂන් වීගෙන යන කාලේ. මෙන්න මේ කාලේ වෙනකොට ශ්‍රම සූරාකෑම් වගේ දේවල් ජපානයේ තුල නිරීක්ෂණය වෙන්න ගන්න. අන්න එතකොට ජපානයේ විශේෂයෙන්ම අර මම කලින් කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් වගේ දේවල් පාවිච්චි කරලා මේ ශ්‍රම සූරාකෑම් වගේ දේවල් වළක්වන්න සේවකයන්ට අවශ්‍ය සේවක අයිතීන් සේවක ඉල්ලීම් වගේ දේවල් ලබා දෙන ක්‍රමවේදයක් නිර්මාණය කරා. හොඳ නිවසක් හොඳ වාහනයක් ඒ වගේම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත දේවල් ලබා ගැනීමට ඇති හැකියාව එතකොට සෞඛ්‍ය සඳහා ජනතාවට තියෙන ප්‍රවේශය වැඩි කිරීම සඳහා වන යෝජනා මේ වගේ ඇතුළත් වුණා. මං කලිනුත් කිව්වා ජපානයේ හැම වෙලාවකදීම උත්සාහ කරේ ක්වොලිටි එකෙන් වැඩි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. ඒක ඒගොල්ලෝ හැමදාම ඒක නඩත්තු කරා. ජපාන් ජාතිකයෝ ක්වොලිටි එකෙන් යුතු බඩු භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියන විශ්වාසය අද වෙනකන් අපි සතුව තියෙනවා. ඒතකොට අපි වුණත් ගිහිල්ලා භාණ්ඩයක් ගන්නකොට මේක ජපාන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියන විශ්වාසය තියෙනවා. මේක අපිට ගන්න පුළුවන් හොඳ පාඩමක්. ඕනම රටක නිෂ්පාදනයක් සිද්ධ වෙනකොට ඕනම රටක මොනවා හරි දෙයක් හදාගෙන එනකොට එතෙන්ට වෙන්නේ හොරු ටිකක් ඇවිල්ලා ඒ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එක. උදාහරණයක් විදිහට ගත්තොත් එම සිලෝන් ටී. ලංකාවේ තේ නිෂ්පාදනය හොඳට වෙනකොට කසල තේ මිශ්‍ර කරපු තේ විදේශ රටවල් වලට අපනයනය කරන්න ගත්තා. ලංකාවේ හකුරු හදනකොට හකුරු වලට සීනි මිශ්‍ර කරන්න ගත්තා. එතකොට හකුරු කර්මාන්තය බිඳ වැටුණා. එතකොට ලංකාවේ ගෘහ භාණ්ඩ නිර්මාණය කරනකොට ඒකට ප්‍රමිතියෙන් තොර ගෘහ භාණ්ඩ නිර්මාණය කරන්න ගත්තාට පස්සේ ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්තය බිඳ වැටුණා. ඒ වගේම තමයි ලංකාවේ සිද්ධ වෙන සමහර දේශීය වෛද්‍ය ක්‍රම ඒවා හොරුන්ගේ ග්‍රහණයට ලක් වෙලා සමහර දේවල් විනාශ වෙන්න ගත්තා. ඔන්න ඔය වගේ දේවල් ජපානයේ වළක්ව ගත්තේ ජපානයේ හැම වෙලේම තමා විසින් සිද්ධ කරන නිෂ්පාදනයක තියෙන ගුණාත්මක භාවය පිළිබඳව සැලකිල්ලට ලක් කරා. ඒතොර රජයේ ඍජුව මැදිහත් වෙලා ඒ අදාළ කර්මාන්ත ඒ ක්ෂේත්‍ර සිද්ධ කරන්නේ මොන වගේ කට්ටියද? ඒගොල්ලෝ මොන වගේ අධ්‍යාපනයක් ලැබපු කට්ටියද කියලා එක ගැන හොඳ අවධානයක ජපාන රජය හිටියා. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා මොනවා හරි දෙයක් වෙලා ඒගොල්ලොන්ගේ නමට කැලලක් වුණොත් ඒක සමස්ත ජපාන් නිෂ්පාදන ක්ෂේත්‍රයටම බලපෑමක් සිද්ධ වෙනවා කියලා. ඒක නිසා තමයි අපි අද වෙනකොනොත් ජපානයේ නිෂ්පාදනය කරපු යම්කිසි භාණ්ඩයක් ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉහළයි කියන විශ්වාසයෙන් ඉන්නේ. මේ විදිහට ජපානයේ නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා 1953 වගේ කාලය වෙනකොට ජපානයේ නිෂ්පාදනය 70ක් දක්වා වර්ධනය වෙලා තිබුණේ. 1953 වගේ කාලය වෙනකොට ජපානයේ ඉතාමත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ලබාගත් රටක්. ඇත්තට මේකට මේ අර කොරියන් යුද්ධය බලපෑවා. ජපානයේ හැම වෙලෙම තමන්ගේ ආර්ථික අවස්ථාව අඳුන ගන්නවා. ඒගොල්ලෝ අඳුනගත්තා කොරියන් යුද්ධය අවස්ථාවේදී ඒගොල්ලන්ට ඉතාමත් හොඳ වෙළඳපළක් එතන තියෙනවා කියලා. ඒගොල්ලෝ කරපු වැඩේ ඒගොල්ලෝගේ නිෂ්පාදනය කොරියන් යුද්ධය සඳහා සහ ඒ ආශ්‍රිත කලාපයේ සඳහා ඒගොල්ලෝ යොමු කරා. ඒ විතරක් නෙමෙයි මේ කාල සීමාව පුරාවටම ජපානයේ ඇමරිකාව වෙතත් ඇමරිකානු වෙළඳපළ වෙතත් ඒගොල්ලොන්ගේ නිෂ්පාදන යොමු කරා. ජපානයේ හැම වෙලේම අවධානය යොමු කරේ විශේෂයෙන්ම ජපානයේ විශාල කර්මාන්ත ශාලා
එකිනෙක අතර තරගය තිබුණට ඒගොල්ලෝ අතර ගැටුම් ඇති වුණේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ හැම වෙලෙම තේරුම් ගත්තා ඒගොල්ලොන්ගේ ඉලක්කය තියෙන්නේ ජපාන් වෙළඳපොළ නෙමෙයි ජපානෙන් එළියේ ජපානෙන් පරිබාහිර රටවල් වල තියෙන වෙළඳපොළ කියලා. ඒගොල්ලෝ විශේෂම ඉලක්ක කරේ ජපානය සහ අනෙකුත් යුරෝපාකරයේ රටවල් වල තියෙන විශාල වෙළඳපොළට. ඒක නිසා ඒගොල්ලෝ රට ඇතුළේ තියෙන සමාගම් අතරේ තරගයක් ඇති වුණේ නැහැ. ඇත්තටම විශාල සමාගම් මේ වෙනකොට ඇති වෙලා තිබුණේ. Mitsubishi ඊට පස්සේ Toyota සහ විශාල ප්‍රමාණයේ සමාගම් ගොඩක් මේ වෙනකොට ඇති වෙලා තිබුණේ. නමුත් ඒ සමාගම් වල තියෙන උපසමාගම් සහ ඒ වගේ වෙළඳ ඒකාධිකරය යම්කිසි ප්‍රමාණයකින් තිබුණත් නමුත් ඒගොල්ලෝ අනෙකුත් සමාගම් එක්ක සුහදතාවයෙන් ගනුදෙනු කරා. මොකද හේතුව ඒගොල්ලෝ අර ඉලක්ක කරේ මං කලින් කිව්වා වගේම ජපානයෙන් එළියේ තියෙන මාකට් එක නිසා. ජපානයේ සමහර කාලවලදී පොඩි පොඩි කඩාවැටීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ ණය අරගෙන ඒගොල්ලෝගේ ආර්ථිකය අපහු යථාවත් කරගෙන තියෙන විශේෂම 1958 වගේ කාලේදී ඒගොල්ලෝ ඇමරිකාවෙන් සහ වෙනත් ආයතන වලින් සමහර ණය අරගෙන තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ ඒ ණය ගත්තරේ ණය ප්‍රායෝගිකව පාවිච්චි කරලා තියෙන ඉතාමත් ඵලදායී විදිහට. මේක මම කිව්වේ ණය ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි ණය අරගෙන ඒක මොන වගේ දේවල් වලටද යොදවන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ කියන එක පෙන්වන්න ඕන නිසා. 1960 65 68 ඒ වගේ කාලේ 60ත් 70ත් අතර කාලේ වෙනකොට ජපානය ලෝකෙ දෙවනි ආර්ථික බලවතා බවට පත් වෙන. කියන්නේ ඇමරිකාවට විතරයි දෙවනි වෙන්නේ. දැන් හිතන්න 1945 වගේ වෙනකොට ගන්න දෙයක් නැතුව තිබ්බ ජපානය 1970 ළඟ වෙනකොට මේගොල්ලෝ ලෝකේ දෙවනි ආර්ථික වශයෙන් සංවර්ධිතම රට බවට පත් වෙනවා. 1964 දී ඔලිම්පික් වල පවත්වලා ජපානය කියනවා අපි දැන් ආයෙත් අපි සාමාන්‍ය රටක් බවට පත් වෙලා තියෙනවා. අපි දැන් ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා තියෙනවා කියලා එක ලෝකෙට ස්ථාවර කරලා පෙන්නනවා. ඇත්තටම 1945න් පස්සේ 1970 80 වගේ වෙන කාලය වෙනකොට දශක කීපයකින් ජපානය ඉතාමත් ඉහළ වර්ධන වේගයක් අරගෙන ලෝකෙ පුරා රටවල් ගත්තාම මේ රටවල් අතරින් ස්ථාවර රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට මේ වෙලා තියෙන ව්‍යසනය ජපානයේ සිද්ධ වෙච්ච ව්‍යසනයේ තරම්ම විශාල එකක් නොවුනත් මේ අවස්ථාවේදී අපිට පුළුවන් ජපානයේ දිහා බලලා ඒකෙන් සමහර ආදර්ශ අරගෙන ලංකාවත් ජපානය වගේ රටක් බවට පරිවර්තනය කරන්න. අපිට පුළුවන් මේ තියෙන සිටුේෂන් එකෙන් ගොඩ එන්න යම් කිසි ආධාරයක් උපකාරයි ජපානය දිහා බලලා ලබා ගන්න. විශේෂයෙන්ම විනාශ වෙලා ගියපු මහා මාර්ග, කර්මාන්ත ශාලා ඒ වගේ දේවල් නිර්මාණය කරනවා වගේම ඊට අවශ්‍ය නෛතික පසුබිම ලංකාව තුළ නිර්මාණය කරගන්නවා වගේම ඒ වගේම සංවර්ධිත නගර නිර්මාණය කිරීම ඒවට ජනතාව පදිංචි කරවන එක අනාරක්ෂිත ස්ථාන හඳුනගෙන ඒ වගේ ජනතාව ඉවත් කරන එක වගේ දේවල් ලංකාවට කරන්න පුළුවන්. අපි දන්නවා දැනටමත් ලංකාවට විශාල ආධාර ප්‍රමාණ විදේශ රටවල් වලින් විශේෂම ලංකාවෙන් එළියේ ඉන්න ජනතාව විසින් ලබා දීලා තියෙනවා. ඉතින් මේවා පළදායී විදිහට පාවිච්චි කරලා ඉතාමත් දූරදර්ශී විදිහට කටයුතු කරනවා නම් මේ අවස්ථාවේදී ලංකාව තිබුණට වඩා එක පියවරක් හරි ඉදිරියෙන් ඉන්න මට්ටමකට අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව ලංකාව කවදා හරි දවසකදී ලෝකේ ඉතාමත් ශක්තිමත් රටක් බවට පත් වෙනවා දකින්න. අවසාන වශයෙන් අපිට ජපානය දිහා බලලා ගන්න පුළුවන් ආදර්ශය තමයි අදාළ සිටුේෂන් එක අඳුරගන්න එක. ඒ සිටුේෂන් එකේදී මොකද්ද කරන්න ඕනේ කියන දේ ගැන හරියටම අවබෝධයෙන් ඒක ක්‍රියාත්මක කරන එක සහ වෙනස් වෙන සමාජ තත්ත්වයන්ට අනුව අනුවර්තනය වෙන එක තමයි ජපානයේ දිහා බලලා අපිට ගන්න පුළුවන් හොඳම ආදර්ශය. මේ අවස්ථාවේදීත් අපි කරන්න ඕනේ වෙච්ච වෙනස අඳුනගෙන ඒකට අනුව අනුවර්තනය වෙලා ඉදිරි ගමන යන එක. මම දන්නවා ජපානයේ මේ වෙනකොටත් සමහර ප්‍රශ්නවලට මුහුණ දීලා ඇති. වයස්ගත ජනගහනය වැඩි වෙන එක, ඊට පස්සේ ශ්‍රම බලකාය අඩු වෙන එක, සමහර සංක්‍රමණික ගැටලු, ඊට අමතරව උපත් ප්‍රමාණය අඩු වෙන එක වගේ සමහර ගැටලු ජපානයේ මේ වෙනකොට මුහුණ දෙනවා ඇති. නමුත් මට විශ්වාසයි අනාගතයේදී ජපානයේ මේ ගැටලු අඳුනගෙන ඒවට අනුව අනුවර්තනය වෙලා ජපාන් ජාතියක් විදිහට ජපාන් රාජ්‍යයක් විදිහට ඉදිරියට යයි කියලා. ඉතින් අපිත් කරන්න ඕන මේ තියෙන සිටුේෂන් එක අඳුනගෙන ඉදිරි කටයුතු සැලසුම් කරගෙන හොඳ ගමනක් යන එක. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි මේ channel වීඩියෝ එක බලුවට. subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. ඉදිරියේදී අපි තවත් මාතෘකා ගැන කතා කරමු. බොහොම ස්තුතියි.